ඔබ දන්නවා ලෝක ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වන STEAM education සංකල්පය. මේක දියුණු රටවල් වල ක්‍රියාත්මක අධ්‍යාපන සංකල්පයක්. අපි උත්සාහ කරන්නේ මේ STEAM education සංකල්පය ආනන්ද විද්‍යාලය තුලින් ප්‍රායෝගිකව අත්දැක බලන්නට. ඉතින් මේ පහසු කාර්යයක් නෙමෙයි. මේ කාර්ය සඳහා සහයෝගය දෙන්නේ එහෙම නැත්නම් මේ සඳහා අපකප්ප වෙන්නේ කීර්තිමත් ආදී ආනන්ද වෘත්තිකයන්. මේ කාර්ය සුළුපසු කාර්යයක් නොවනවා වගේම අනෙක් පැත්තෙන් ගත්තම අපිට දැනෙන දෙයක් තමයි මේ සඳහා විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ පිරිවැය කාරණේදී ඒ පිරිවැයත් වගේම අපිට අවශ්‍ය කරන විශාල ශක්තිමත් ඒ වගේම ගුණාත්මක මානව සම්පත. මේ සතුටුයි කියන්නට මේ වෙනකොට ඒ ගුණාත්මක ශක්තිමත් මානව සම්පත ආදී ආනන්දයන් හරහා ආදී ආනන්ද වෘත්තිකයන් හරහා අපිට ලැබිලා තියෙනවා. ඒක අපිට තාම සතුට කාරණයක්. ඒ නිසා මේ සිදු කරන අධ්‍යාපන ප්‍රසංස්කරණයේදී අපි කැමති අපේ ලෝපුරා ව්‍යාප්තව සිටින ලක්ෂ 2කට අධික වූ ආදී ආනන්දයට ආරාධනා කරන්න මේ කාර්යය හා සම්බන්ධ වන්නට කියලා. එය මම හිතන්නේ ඔබේ ආනන්ද මාතාවගේ ගෞරවයට සතුටට වගේම මේ රටේ ප්‍රබල වෙනසකට හේතුවක් වෙන බව මම හොඳාකාරව දන්නවා. ඒ නිසා මේ STEAM education ක්‍රමවේදය ආනන්ද විද්‍යාලය තුල ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වන්නේ පුදු ආනන්ද විද්‍යාලයේ වෙනසක් පමණක් නොවේ මේ රටේම අධ්‍යාපනික වෙනසක් කිරීම සඳහා අවශ්‍ය ඒ වටපිටාව සකස් කර ගැනීම. මම හිතනවා ආදී ආනන්දයන් විදියට ඔබේ වගකීම යුතුයකම දැන් මෙයයි.